ආයුබෝවන් සුබ දවසක් ඔන්න මල්සරා මංගල යෝජනා පුවත්පත මෙන්න මේ විදිහට හැම දිනම බලාගෙන හිඳපු ආදරෙන් බලාගෙන හිඳපු තව නැද්ද කියලා අහපු මල්සරා තුන්වෙනි කලාපයේ මෙන්න මේ විදිහට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිශයින්ම ප්‍රථම වතාවට මංගල යෝජනා 2000ක් දුරකථන අංක සහිතව ඕගොල්ලෝ ඉන්න නිවසටම රුපියල් 1400ක් යන පුංචි මුදලකට මුද්දර ගාස්තුවක්වත් නැතුව කේසිරි මංගල පියස මෙන්න මේ විදිහට ලෑස්ති කරලා තියෙනවා. මල්සරා පළවෙනි කලාපයේ සියලුම තොග අවසන් වෙලා දෙවෙනි කලාපයේ සියලුම තොග අවසන් වෙලා දැන් තුන්වෙනි කලාපයේ යෝජනා 2000කට පාතබන ශ්‍රී ලංකාවේ අද්විතීය වෙනසක් මම හිතනවා විවාහ අපේක්ෂාවෙන් ඉන මිනිස්සුන්ට මෙවැනි දෙයක් ඊටාම මහත් අස්වැසිල්ලක් වේවි. දුරකථන අංකත් එක්ක මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ පුවත්පත මිලදී ගත්තාම ඉස්සරලාම බලන්න මේ උපදේශ ටික හරියටම පිළිපදින්න. මේ දේවල් වලින් ජීවිතේට ගොඩක් වැදගත් දේවල් ගන්න පුළුවන්. මේ අයට කතා කරන්නේ කොහොමද? අපි හැසිරෙන්නේ කොහොමද? මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන සියලුම තොරතුරු උපදේශ පත්‍රිකාවේ තියෙනවා. මේ විදිහට අවිවාහක මනාලයන් ආදී මට මේක මේ විදිහට පෙන්වන්න අමාරුයි ඕගොල්ලන්ට. විශේෂයෙන්ම තව කියන්න ඕනේ අදාළ පුද්ගලයාට නිවසක් තියනවද? ඒක සිව් මහල්ද, දෙමහල්ද, තනි මහල්ද? එහෙම නැත්නම් වාහනයක් තියනවද? එයාගේ කුජරාටද ශනි මංගල දෝෂද? WhatsApp අංකයක්ද තියෙන්නේ? මේ හැම තොරතුරක්ම ඕගොල්ලන්ට ඉතාම පැහැදිලිව බොහොම විනිවිද භාවයකින් මේ පුවත්පතෙන් බලන්න පුළුවන්. මේක ගත්ත අය දන්නවා කොහොමද මේකේ තියෙන වැදගත්කම කියලා. ඉතින් විවාහයක් අපේක්ෂාවෙන් ඉන්න විශේෂයෙන්ම විදේශගත මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ඒ වගේම තමයි උපාධිධාරී ගුරුවරුන් සහ රජයේ රැකියා කරන පුද්ගලිකංශයේ රැකියා කරන ව්‍යාපාර කරන එකී මෙකී නොකී ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම අපිත් එක්ක සම්බන්ධ වුණ සුන්දර හදවත් 2000ක් තමන්ගේ මංගල යෝජනා අරමුණු සාර්ථක කරගන්න මේ කරන වෑයමට අපිත් බොහොම ආසාවෙන් ආදරෙන් එකතු පහත් වුණා කියලාත් මතක් කරන්න ඕනේ. අනිත් දේ තමයි පුවත්පතක් මිලදී ගද්දි මොන හේතුවක් හින්දාවත් තමන්ගේ පහත් අරමුණක් තමන්ගේ පහත් ලිංගික ආශාවක් තවත් කෙනෙක් අමාරුවේ දාන්න බැඳපු නැති කෙනෙක් තවත් කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මොන හේතුවක් නිසාවත් බොරුව පදනම් කරගෙන මේ පුවත්පතක් අරගෙන මේ ඇතුලේ ඉන්න මිනිස්සෙගේ ජීවිතයක් විනාශ කරන්න එපා කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි මේ ඉන්නේ දෙමව්පියෝ හදපු වඩපු හැක් වගේ බලපු මිනිස්සු 2000ක් තමන්ගේ විවාහය වෙනුවෙන් ඉන්න අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ මෙහෙම බය නැතුව නම්බර් 2000ක් දාලා තියෙන්නේ අපි කෙරෙහි තියෙන බොහොම වැදගත් විශ්වාසයකට. ඉතින් ඒ විශ්වාසය අපි රකින්න ඕනේ. මම හිතනවා මේ පුවත්පත ගන්න මිනිස්සු අනිවාර්යයෙන්ම තමන්ගේ විවාහයේ අරමුණු කරගත්ත මිනිස්සු පමණක් මේ පුවත්පත මිලදී ගන්න නැත්නම් කිසිම කෙනෙක් මේක ගන්න එපා කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ පුවත්පත ඕගොල්ලෝ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කීපයකින් ගන්නත් පුළුවන්. ඒකත් විශේෂයෙන්ම මතක් කර යුතුයි. කඩවත ගන්න පුළුවන්, කඳාන, වාරියපොළ, කුලියාපිටිය, ගාල්ල, කුරුණෑගල, අලව්ව, නාරම්බල සහ ඉදිරියේදී මහරගම අපි එන්න තියෙන ලංකාවේ ප්‍රසිද්ධ නගර සෑම නගරයකම අපි අපේ වැදගත් සහ විශ්වාසවන්තභාවයෙන් යුතු ඒජන්ට්ලට අපි දෙන්නත් පුවත්පත් අලෙන් යුජිත මස්දිදත් අනත් මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. මේ තියෙන්නේ අපේ සාර්ථක වුණ මංගල යෝජනා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දුවව පුතාව විවාහ කරලා දෙන්න තැන් තැන් වල හෙව්වනම් මේ පුවත්පත ඕගොල්ලන්ට ගොඩක් අස්වැසිල්ලක් වේවි. තොග තියෙනවා ඕන තරම් කතා කරලා ගන්න පුළුවන් කේසරි මංගල පියස මොනවා හරි හේතුවක් නිසා මුදලක් දීලා 1400ක් දීලා හරි WhatsApp PDF එකක් 1950ට අරගෙන හරි කෙනෙක් මේකෙන් සාර්ථකුනේ නැත්තම් මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ගේ ගෙදරට එන්නේ. හරිම සීල් මේක කිසිම මිනිස්සෙක්ට මංගල යෝජනා පුවත්පතක් කියන විදිහට අඳුර ගන්න බැරි වෙන්න. කෙනෙක්ට හරි ගියේ නැත්තම් පත්තරේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක තියෙනවා. මේකේ තොරතුරු ඔක්කොම සම්පූර්ණ කරලා දින 10ක් ඇතුළත අපිට තැපැල් කරන්න අපි ඊළඟ පත්තරේට දැන්වීමක් නොමිලේ පළ කරලා දෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ නොමිලේ දැන්වීමකුත් දාලා දීලා පත්තරයකුත් ගෙදරට එවලා යෝජනා 2000ක් දුරකථන අංකත් එක්ක දෙන්නේ තමන්ගේ විවාහ අරමුණ සාර්ථක කරගන්න ඕන මිනිස්සු වෙනුවෙන්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මේ තමයි කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසිරි මංගල පියස මල්සරා තුන්වෙනි කලාපය සෑම තනිකඩ හදවතකටම ඊටාම ඉක්මනින් තමන් බලාපොරොත්තු වෙන විවාහයක්
ලැබෙන්න කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් මොන හරි තොරතුරු දැනගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා බලන්න. අපේ ගිණුම් අංකයේ පහළ පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා මුදල් ගෙවලා රිසිට් පත් එවන්න. දවස් 6ක් ඇතුළත ගෙදරට මේ පත්තරය ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යෝජනා 2000යි යෝජනා 2000යි යෝජනා 2000යි ශ්‍රී ලංකාවේ පළවෙනි අවස්ථාව මල්සරාපියම. ඉතින් තවත් අපි මැයි මාසේ කලාපයට යෝජනා එකතු කරන ගමන් අපි මේ කලාපේ යෝජනා කීයක්ද කියන එක දැනුවත් කරන්නම්. දැනට අපි මේක ගමු. ඉතින් තමන්ගේ හිතවල තියෙන මංගල හේන ඊටාව ඉක්මනින් සාර්ථක වේවා. තමන් පතන කියන කෙනා ඒ අයුරින්ම ලැබේවා. ජීවිතේ විවාහය කියන සුන්දර මොහොත ඊටාව ඉක්මනින් ළඟා වේවා. මව් දෙමව්පියන්ගේ සිත්වල තියෙන සිහින තමන්ගේ දරුවන් පෝරු මස්තකාරූඪ කරන්නට හැකියාව ශක්තිය වාසනාව ලැබේවා. ඉතින් හැමෝටම විවාහය සාර්ථක වේවා. සුබ මංගලම්. තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්.